right 2026 A level chemistry වල මේ පාර අනුමාන දෙන්න තමයි හදන්නේ. හොඳට අහගන්න මේ කියන දේවල් නිකන් ආවට ගියාට කියන දේවල් නෙවෙයි. past years දිහා බලලා කියන දේවල්. එතකොට පළවෙනි අනුමාන දෙන්නේ ඕගනික් සම්බන්ධයෙන්. ආපහු කියන්නේ ආවට ගියාට නෙමෙයි කියන්නේ. මේ සාවධානයෙන් බලා ගන්න. පළවෙනි අනුමානය ඕගනික් සම්බන්ධයෙන් මේ පාර ඕගනික් මේ කෙමිස්ට්‍රි පේපර් එකේ ඕගනික් වලින් එන යාන්ත්‍රණය තමයි මෙන්න මේක. ගොඩක් වෙලාවට මේක වෙන්න ඕන. ඇල්කීන් එකට බ්‍රෝමීන් දාන එක. ඇල්කීන් බ්‍රෝමීකරණ යාන්ත්‍රණය. ගොඩක් වෙලාවට මේකෙන් ලොකු chance එකක් තියෙනවා. පාස් එක සද්දනිකට බස් අපිට පේන්න තියෙන දේ තමයි මේ යාන්ත්‍රණයේ ලොකු chance එකක් තියෙන මේ පාර. පළවෙනි අනුමානය මේක. අනිවාර්යයෙන් මේක බලාගෙන යන්න. ඊට අමතරව බෙන්සීන් නයිට්‍රකරණය. බෙන්සීන් කෙනෙක්ට අපි දාන්නේ අර සාන්ද්‍ර HNO3ත් එක්ක සාන්ද්‍ර H2SO4 මතකද? ඒතර බෙන්සීන් NO2 කාණ්ඩයක් සම්බන්ධයෙන් අන්න ඒකෙන්ද ලොකු chance එකක් තියෙනවා. ලොකු chance එකක් තියෙනවා. ඊට අමතරව වීනාඩ් සම්බන්ධයෙන් අලුත් විදිහේ යාන්ත්‍රණයක් හදලා දෙන්න ලොකු chance එකක් තියෙනවා. ලොකු chance එකක් නෑ. මෙච්චර මේ වගේ chance එකක් නෑ. වීනාඩ් දාලා අලුත්ම එකක් හදලා දෙන්න. අලුත්ම යාන්ත්‍රණයක් හදලා දෙන්න chance එකක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. normally ගත්තොත් මේ දෙක තමයි ප්‍රධාන අනුමාන. ඊට අමතරව මේකත් ප්‍රධානයි. මේ දෙකක් ප්‍රධානයි. يعني බෙන්සීන්ට CH3Cl දැම්මේ අපි අර නිර්ජලීය AlCl3 එකෙන් මතකද? ඔන්න ඔය යාන්ත්‍රණය මේකෙන්න පුළුවන්. බ්‍රෝමින් දාන එක, ක්ලෝරින් දාන එක බලාගෙන ඊට අමතරව ඒක බලා ගන්න. ප්‍රධාන වශයෙන් මෙන්න මේ යාන්ත්‍ර තුන. ස්ට්‍රක්චර් එකේ සහ එසේ එකේ එන්න පුළුවන්. එතකොට මේ යාන්ත්‍ර තුනෙන් එකක් හෝ දෙකක් එන්න පුළුවන්. ඊට අමතරව වීනට් සම්බන්ධ අලුත්ම යාන්ත්‍රණයක් ඒගොල්ලෝ නිර්මාණය කරන නිර්මාණශීලී යාන්ත්‍රණයක් දෙන්න පුළුවන්. ඒ නිසා හැම දෙයක් ගැන හොඳ අවධානයක් තියාගන්න. හරි. ඉනෝවනික අනුමාන දෙන්න යන්නේ මොකද කොහොමද දීලා ෂෝට් නෝට් එකක්. මේ ෂෝට් නෝට් එක බලාගත්තට පස්සේ කොහොමද මේක ලියන්න පුළුවන්. අමුතුවෙන් කිටි කරන් දෙන්නේ අනුමාන ලියන්නේ. ඉතින් කරා මෙච්චරයි. ස්ට්‍රක්චර්ඩ් එකේ ආගන්න ස්ට්‍රක්චර්ඩ් එකේ ෆිසිකල් ප්‍රශ්නෙට ලොකු සම්භාවිතාවක් තියෙනවා චාලක රසායනයෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් එන්න. චාලක රසායනයෙන් සම්පූර්ණ ප්‍රශ්නයක් එන්න ලොකු chance එකක් තියෙනවා මේ බණ ස්ට්‍රක්චර්ඩ් එකේ ෆිසිකල් ප්‍රශ්නෙට. එතකොට චාලක රසායනයේ ප්‍රශ්න ආවොදී ඔයාලට මේ ප්‍රශ්නේ හොඳට කරගන්න නම් මෙන්න මේ මම මේ ලියපු ප්‍රශ්න ටික තියෙන්නේ 2015 16 18 සහ 24. 24 තියෙන්නේ එසේ එකක්. 15 16 18 කින් ස්ට්‍රක්චර් ටික කරලා යන්න. ඒකත් මේ ආවට ගියා දීපො නෙමෙයි. ස්ට්‍රක්චර් එක කීයක් තියනද මේ අවුරුදු ගණන් පස්ස වෙලවලුස්. මේ අත්‍යවශ්‍ය මේ පාර එන්න පුළුවන් ගෙස් කරලා දීපු. ගෙස් කරපු තියරි වලට අදාළව අද මේ තෝරගත්ත ප්‍රශ්න ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් කරලා යන්න. හරිනේ? ඊට අමතරව KSP වලිනුත් ස්ට්‍රක්චර් ටික හැදෙන්න පුළුවන්. එහෙම හැදුනොත් මෙන්න මේ දීපු දෙක විතරක් කරලා යන්න යති. KSP වලේ මේ පාර බේසික් තියරි අහන්නේ නැහැ. අහුවොත් අහන්නේ අර පළමු ඇතිවන ආක්ෂේපයේ සහ පොදුවේ නාචාරණය සම්බන්ධ කඩයක් අර එහාට ගිහින් දෙයක් තමයි පාර අහුවොත් අහන්නේ. බේසික් තියරි දැන් අහලා ඒවලේ පාර ඇත්තේ. බේසික් තියරි අහලා වරාවුත් වෙන්න එපා. හරිනේ? ඒ නිසා මේ ප්‍රශ්න ටික කරලා යන්න. KD සම්බන්ධව ආවත් ස්ට්‍රක්චර් දෙකට KD يعني අර විභාග සංගුණකේ සම්පූර්ණ ප්‍රශ්න ඒගොල්ලෝ දෙන්නේ. ඒක රවුල් නියමෙත් එක්ක සම්බන්ධ කිරීමක් කරලා KSP එක්ක සම්බන්ධ කරලා එහෙම තමයි දෙන්නේ. කොටසක් තමයි KD වලින් දෙන්නේ. රවුල් නියමෙන්වත් එහෙම. එහෙම ආවොත් කියලා මෙන්න මේ දීපු ප්‍රශ්න ටික පොඩ්ඩක් try කරලා යන්න. ඒ KD වලින් අවුරුදු කීයක් ප්‍රශ්න අහලා තියෙනවද? මම ඔක්කොම දීලා නැහැ නේ මෙතන. දීලා දෙන්නේ මේ පාර අනුමාන කරලා තියෙන ප්‍රශ්න ටිකනේ. මෙන්න මේ ප්‍රශ්න වල තියෙන තියරි මේ පාර හයි කියලා ගෙස් කරලා තමයි මේ ටික මම කරන්න කියලා දී. ඒ නිසා මේ ටික කරන්න. ඊට අමතරව ඉතින් ඕගනික් කියන්න ඕන දේවල් පාස් වල කියලා තියෙන්නේ ඉන්න පුළුවන් දේවල් ටික. මේ ටික කීවිද බලන්න යන්න. අමුතුවෙන් අනුමාන දෙන්න දෙයක් නැහැ. කර්මාන්ත රසායනයේ ප්‍රශ්නෙම කොහොමවත් ළමයින්ට එහෙම විශේෂ කරන්න කියලා නැහැ. ඊට වඩා වැදගත් අපිට මේ ඉලෙක්ට්‍රෝ ප්‍රශ්න කරන එක. යම් කාන්තියක්ද කියපු දේවල්. කර්මාන්තික ලොකුවට ටච් කරන්න යන අවශ්‍ය නැහැ. ඒ තමයි අනුමාන දෙන්නේ නැහැ. හරිනේ? ඔය ඉගෙන ගන්න තියෙන්නේ. හරි. එතකොට ඔය ටික හොඳ බලාගෙන යන්න. ඊට අමතරව ඉතින් කියන්න තියෙන්නේ කර්මාන්ත රසායනය කිව්වා හරි. ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය විදුලි විච්ඡේදනයේ පැත්තට වර වෙඩි එකක් තියෙනවා. හරිනේ මේ කෝෂ සහ විදුලි විච්ඡේදන සහ Q සමාන IT සමීකරණ එන්න පුළුවන්. බන්ධන ස්ට්‍රක්චර් දෙකේදී E සමාන HF සමීකරණය ලැම්ඩා සමානයි අර
තරංගායම් සම්බන්ධ කිරීම සම්බන්ධ සමීකරණ ටික නිසා HF ටික ඒ ටික පොඩ්ඩක් ද්විධාය ගුණ ගණනය කිරීම වගේ දේවල් දානවා නම් දාන්න පුළුවන්. ඒ chance එක අඩු වීම දාන්න ගන්නෑ. මේක ලොකු chance එකක් නේ කරන්නේ. නිසා ඒක ගැන බය වෙන්න එපා. සාමාන්‍ය normal paper එකක් කියන්නේ එහෙම ලොකු අමාරුවක් ඉන්නෙත් නෑ. ගොඩක් easy වෙන්නෙත් නෑ. සාමාන්‍ය theory based paper එකක් කියේ. එතකොට අනුමාන ඔය ටික යාන්ත්‍රණ ඔය ටික සමාවේග වල ශේෂමානයක් දෙන්න නෑ. ඉනෝගොනික් මන් දීපු ෂෝට් නෝට් එකක් තියෙනවා. කොහොම ෂෝට් ලියතම ගන්න නැත්තේ ඒ ටික බලන් යන්න. වෙන කියන දෙයක් නෑ ඉතින්. ෆිසිකල් හොල් එක්සෑම් එක ලියන්න. අනුමාන ඔය ටික තමයි. හරිනේ. ෆිසිකල් ප්‍රශ්න අනුමාන මේ ස්ට්‍රක්චර්ඩ් එකට මේ කියන්නේ ආවේ නැතොත් එසේ එකට මේ මාතෘකාව එනවනේ. එසේ එකට ආවම ස්ට්‍රක්චර්ඩ් එක එනවනේ. ඒක කොහේට ආවත් උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට තමයි ප්‍රශ්න ටික තෝරලා තියෙන්නේ. අනිවාර්යෙන් එක්සෑම් එකට යන්න කලින් මෙන්න මේ ප්‍රශ්න ටික කවුද බලාගෙන යන්න. හරිනේ. එහෙනම් මම ඕනසුත් පතරා මුලින් එක්සෑම් එකට මුහුණ දෙන්න.